හෙලෝ ආයිබෝවන්. ඉතින් කොහොමද? ඔන්න අදත් මම අලුත් ටැරෝ රීඩින් එකක් අරන් ආවා. ඉතින් අද මාතෘකාව තමයි ඔයාගේ ජීවන සහකරු. එහෙම නැත්නම් සහකාරිය මොන වගේ කෙනෙක්ද කියලා බලාගන්න එක. ඒ කියන්නේ ඔයාගේ මැරේජ් පාර්ට්නර්. ඔයා මැරි කරන කෙනා ගැන. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේක පොදු රීඩින් එකක්. වීමේ නොවීමේ සම්භාවිතාවක් තියෙනවා. තව කෙනෙක්ට ඇකියුරේට් වෙද්දි තව කෙනෙක්ට ඇකියුරේට් නොවෙන්න පුළුවන්. හැබැයි මේ කියන කරුණු ඔයා හිතන්නකෝ උදාහරණයක් විදිහට මම ඔයාලට කරුණු 10ක් කිව්වා නම් ඔයාලට 10න් අනිවාර්යයෙන්ම 7ක්වත් ඇකියුරේට් වෙනවා. ඉතින් ඔයාටම ඔයාගේ නමට උපන්දිනේට පර්සනල් ටැරෝ රීඩින් එකක් වැඩි විස්තර සහිතව ගන්න ඕන නම් ඔයාට පුළුවන් WhatsApp හරහා මාව සම්බන්ධ කරගන්න. මගේ නම්බර් එක තියෙනවා YouTube සහ TikTok bio එකේ. ඒ වගේම ඔයාගේ ආකර්ෂණය වැඩි කරගන්න ඔයාට පුළුවන් ඔරිජිනල් රෝස පළඟු මිලදී ගන්න මගෙන්. ඒ වගේම ඔයාගේ බිස්නස් එක, ජොබ් එක, කියන්නේ මුදල් පැත්තෙන් සක්සස් වෙන්න, මුදල් ගලාගෙන එන්න ඔයාට පුළුවන් ටයිගයි, ඔරිජිනල් ටයිගයි මගෙන් ඒකත් මිලදී ගන්න පුළුවන්. ඉතින් මම ෆයිල්ස් තුනක් අරන් ඇවිත් තියෙනවා. ඔයාට වැඩියෙන්ම හිතන ෆයිල් එක වීඩියෝ එක නතර කරලා හරි තෝරගන්න. පළවෙනි ෆයිල් එක තෝරගත්තු ඔයාට කියන්න තියෙන්නේ ඔයාගේ ජීවන සහකරු සහකාරිය ගොඩක් විශ්වාසවන්ත කෙනෙක්. ඔයාගේ පැත්තට ඉන්න කෙනෙක්. ඒ කියන්නේ ඔයා වැරද්දක් කරත් එයා ඔයා වෙනුවෙන් කතා කරනවා. ඔයාට පක්ෂපාතී කෙනෙක්. එයා හරිම ජෙන්ටල්මන් ගති තියෙන ස්ට්‍රෝං කෙනෙක්. ඒ වගේම හරිම සංසුන් තැන්පත්. ඒ වගේම ඉවසිලිවන්ත චරිතයක්. ඉතින් හැම වෙලේම හොඳින් කතා කරනවා. හොඳ වචන වලින්. එයා එහෙම ලොකු සැර ගතියක් නැහැ. ඉතින් එයාට තරහ යන ගතියක් කලාතුරකින් වගේ ඇති වෙනවා. ඉතින් හරිම ආදරණීය චරිතයක් කියලා කියන්න පුළුවන්. එයා හදිසි තීරණ ගන්න කිසිම දෙයකට හදිසි වෙන්නේ නැහැ. ඉතින් හදිසි තීරණ නොගෙන හොඳට හිතලා බලලා වැඩ කරන කෙනෙක්. ඉතින් හැම වෙලේම ආදරෙන් තමයි යාට ඉන්න ඕනේ. මෘදු හදවතක් තියෙනවා. හරීම හොඳ කෙනෙක්. ඉතින් සත්තුන්ට පොඩි ළමයිට වගේම ස්වභාව ධර්මයටත් එයා ආදරය කරන කැමති කෙනෙක්. ඔයාගේ හිතට හැම වෙලේම එයා සතුට අරන් එනවා. ඉතින් ඔයාගේ වැඩවලටත් ගොඩක් සපෝට් කරනවා. එයාගේ වැඩ කටයුතු වලට එයා ගොඩක් දක්ෂයි. එයාට මොන හරි කරගන්න ඕන කමක් තියෙනවා නම් ඒ කියන්නේ එයාගේ වැඩ කටයුතු, ජොබ් එකේ එහෙම නැත්නම් ස්ටඩීස් ඒ මොනවාම හරි එයාගේ පැත්තෙන් එයාට විය යුතු කටයුතු තියෙනවා නම් එයා ඒ දේවල් කොහොම හරි කරගන්නවා. එයා හැම වෙලේම ඩිසිප්ලින් නැතුව ජීවත් වෙන කෙනෙක්. ඩිසිප්ලින් නැතුව ජීවත් වෙන්න කැමති කෙනෙක්. ඉතින් එයා මුදල් පැත්තෙන් ස්ථාවර කෙනෙක්. හොඳ ජොබ් එකක් තියෙනවා. වගකීම් දරන්න පුළුවන් කෙනෙක්. එයා ඔයාගේ ගිය ආත්මික සෝල්මේට් කෙනෙක්. ඉතින් ඔයාට ගොඩාක් හොඳට මැච් වෙනවා. ඉතින් එයා හරිම ඇට්‍රැක්ටිව් කෙනෙක්. ඉතින් ඔය දෙන්නා මැරේජ් පාර්ට්නර්ස්ලා විදිහට විතරක් නෙමෙයි බෙස්ට් ෆ්‍රෙන්ඩ්ස්ලා විදිහටත් ඉඳී. එයා ඔයාගේ හොඳම යාළුවා විදිහට අනිවාර්යයෙන්ම හැම දෙයකදීම ඉඳී. ඉතින් එයා චුට්ටක් පැහැපත් කෙනෙක්. ඒ කියන්නේ පොඩ්ඩක් සුදු කෙනෙක්. ඉතින් ලස්සන ඇස් තියෙනවා, හීනි ඇස් තියෙනවා, ලස්සන සංසුන් මූණක් තියෙනවා, සරල විදියට ඉන්න කෙනෙක්. එයාට තියෙන නැචරල් ලුක් එකක්. ඉතින් ගොඩක් හොඳ ගතිගුණ තියෙන කෙනෙක්. එයා වචන අඩුවෙන් කතා කරලා වැඩ වැඩියෙන් කරන කෙනෙක්. එයා එයාගේ වැඩ මහන්සි වෙලා කරනවා. ඉතින් ඔයාට හොඳ සැපපහසු ජීවිතයක් එයා අනිවාර්යයෙන්ම ලබා දෙනවා. දෙවෙනි ෆයිල් එක තෝරගත්ත ඔයාට කියන්න තියෙන්නේ මෙයා එන්නේ ඔයාගේ ජීවිතේට නොසිතූ වෙලාවක අහම්බෙන් එන කෙනෙක්. ඉතින් ඒ ඇවිදින් ඔයාගේ ජීවිතේම එයා වෙනස් කරනවා. ඉතින් ඔයා දුකටපත් වෙලා හිටපු කෙනෙක් නම් ඔයාට සතුට ආරන් දීලා ඔයාගේ ජීවිතේ සක්සස් කරනවා මෙයා. එයාගේ වාසනාව නිසා ඔයාගේ තියෙන අපල පරණ කර්ම සේරම ක්ලියර් වෙලා මැරේජ් එක ගොඩාක් ලකී වෙනවා කියලා පෙන්නනවා. එයාගේ වැඩ හරිම සරලයි, මෘදුයි. එයාගේ ජීවිතේ හැම පැත්තෙම වගේ සාර්ථකයි. ඒ වගේම එයාව සැටිස්. එයාට අලුත් අදහස් තියෙනවා. ඒවට අනුව එයා වැඩ කරනවා. ඉතින් පරිණත කෙනෙක්. ඉතින් ඒ වුණාට චූටි ළමෙක් වගේ තමයි එයා වෙලාවකට හැසිරෙන්නේ. එයා එහෙම ඉන්න කැමති. හැබැයි එයා වැඩ කටයුතු කරද්දී පරිණත විදියට තමයි තීන්දුව ගන්නෙ. එයාට ෆියුචර් ගෝල්ස් තියෙනවා. ඒවා කරන්න උවමනාවෙන් උනන්දුවෙන් ඉන්නවා. එයා රට ජීවත් වෙන හෝ එහෙම නැත්නම් ඔයා හම්බුනාට පස්සේ රට යන කෙනෙක්. ඉතින් ඔයාටත් රට යන අවස්ථාව එයා මාර්ගයෙන් හම්බෙනවා. එයා රට යන්න, රට ජීවත් වෙන්න, එහෙම නැත්නම් ට්‍රැවල් කරන්න ආස කෙනෙක් රටවල් වල. ඉතින් ටිකක් කේන්ති යනවා. ශනික කෝපය තමයි. හැබැයි ඉක්මනින්ම එයා ඒ තරහ නැති කරගෙන ඉක්මනටම නිවෙනවා. එයා හොඳ මීටරයක් හරිම කල්පනාකාරීව වැඩ කරන කෙනෙක්. ඉතින් එයා ගොඩක් අවංකයි, විවෘතයි, බොරු කරන කෙනෙක් නෙමෙයි. පොඩි ළමයිට එයා ගොඩක් ආදරේ. කියන්නේ මේ පොඩි ළමයිනුත් එයාට ඉක්මනට ආදරේ වෙනවා. ඉතින් ලස්සන හොට් හිනාවක් තියෙනවා එයාට. එයා ආදරේදී ගොඩක් අවංකයි. මැරේජ් ලයිෆ් එක ගොඩාක් හැපි. එහෙම නැත්නම් දීප්තිමත් ලස්සන මැරේජ් ලයිෆ් එකක් වෙනවා. ඉතින් එයා ලාවට සුදුයි, ටිකක් සුදුයි. ඒ කියන්නේ සාමාන්‍ය උසයි කෙට්ටු කෙනෙක්. ලස්සන හිනාවක් තියෙනවා. ඇස් දෙක කෝපි පාට ඇස්.
තරුණ පෙනුමක් තියෙන කෙනෙක්. ඔයා හිතන්නකෝ අවුරුදු 35ක කෙනෙක් නම් එයාට අවුරුදු 20ක වගේ පෙනුමක්. 25ක කෙනෙක් නම් එයාට නිකන් අවුරුදු 15ක වගේ තරුණ පෙනුමක් තමයි. වයසට වඩා අඩු පෙනුමක් එයාට තියෙන්නේ. ලස්සනට නීට් එකට ඇඳුම් අඳිනවා. ඉතින් රොමැන්ටික් චරිතයක් ඔයාට ගරු කරනවා. ඉතින් ගොඩක් අනාගතය ගැන එයා හිතනවා. පොඩි ළමෙක් වගේ වෙලාවකට හිටියට එයාගේ වැඩ කටයුතු ටික ලස්සනට පිළිවෙලට කරගන්නවා. තුන්වෙනි ෆයිල් එක තෝරගත්තවාට කියන්න තියෙන්නේ ඔයාගේ ජීවන සහකරු සහකාරියට තියෙන්නේ ස්ට්‍රෝං පර්සනැලිටි එකක්. ඉතින් එයා විවෘතව කතා කරනවා, ඕපන් මයින්ඩඩ්. ඉතින් එයා හැම වෙලේම කැපිලා පේන්න හරි කැමති. ඕනෙම දෙයකදී එයාට ඒ වැඩේ ලොක්කා. එහෙම නැත්නම් ලීඩර් වෙන්න ඕනේ. එයාගේ චරිතය අහිංසකත් නෑ, හැබැයි නපුරුත් නෑ. ඉතින් එයා කිසිම දෙයකට බයත් නැහැ. එයා බිස්නස් කරන කෙනෙක්. එහෙම නැත්නම් එයා ගොඩක්ම කැමති බිස්නස් කරන්න. ඉතින් එයා ජොබ් එකක්, හොඳ ජොබ් එකක් කරන ගමන් එයාගේම බිස්නස් එකක් ඕපන් කරන්න හදන කෙනෙක් වෙන්නත් පුළුවන්. එයා ඔයාට ගොඩක් ආදරේ, ඔයා වෙනුවෙන් හැම වෙලේම ඉන්නවා. ඔයාගේ වැඩ කටයුතු වලට සපෝට් කරනවා. ඉතින් එයා අවංකයි, වගකීම් ගන්න බයත් නැහැ. එයා ඕනෙම වගකීමක් බාර ගන්නවා. ඉතින් එයාට අනිත් අය, කියන්නේ වටපිටේ ඉන්න අයත් රෙස්පෙක්ට් කරනවා. ඉතින් ප්‍රශ්නයක් ආවම ඒක හොඳින් විසඳ ගන්නත් එයාට පුළුවන්. ඉතින් ගොඩක් ජීවිතේ සාර්ථක කරගෙන ඉදිරියට යන කෙනෙක්. වෙලාවකට ඔයත් එක්ක ආගියුමන්ට් කරන්න පුළුවන්. ඉතින් එයාගේ මතේ තමයි එයාට ගොඩක් වෙලාවට ඉන්න ඕනේ. ඉතින් ඒකට කවුරුරි විරුද්ධ වුණොත්, විශේෂයෙන්ම ඔයා විරුද්ධ වුණොත් ඒකට එයාට තරහ යනවා. එයා වෙලාවකට මුරණ්ඩු ගති තියෙන කෙනෙක්. එහෙම නැත්නම් වෙලාවකට ලොකුකම, ඊගෝ කියලා කියන්නේ අන්න එහෙම කෙනෙක්. ඉතින් එයාට ඕනේ එයාට යටත් වෙලා එයාට රෙස්පෙක්ට් කරගෙන ඉන්නවට. ඒකේ එයාගේ පොඩි කාලේ ඉඳන් හැටි. ඉතින් එයායි ගෙදර අයත් එක්කත් එයා එහෙම තමයි. ඉතින් නරක කෙනෙක්වත් ටොක්සික් කෙනෙක්වත් නෙමෙයි එයා. එයා ටිකක් උසමහත කෙනෙක්. ඒ වගේම එහෙම නැත්නම් මහත කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඇටැච් මූණක් තියෙනවා, ෂාප් ඇස් දෙකක් තියෙනවා, තලලු කෙනෙක්. එයා කැමති අය කොණ්ඩේ දුඹුරු කරලා තියාගන්න. එහෙම නැත්නම් එයාගේ උප්පත්තියෙම ටිකක් ලා දුඹුරු ඇති අය කොණ්ඩේ. ඉතින් ස්ටයිල් එකට අඳින්න කරන්න කැමති. ස්ටයිල් එකට අඳිනවා. ඉතින් එයා අර පොෂ් විදියට තමා මේ හැම වෙලේම ඉන්න කැමති. එයා ඔයාගේ සම්පූර්ණ වගකීම, එහෙම නැත්නම් අනාගත පෞල් බර එයා ඇදගෙන ඉස්සරහටම යනවා. දියුණුවෙන් දියුණුවටපත් වෙනවා එයා. ඉතින් දෙන්නම දියුණු වෙනවා ඉස්සරහට. එයා ඔයාවත් දියුණු කරනවා. එයා තනියම දියුණු වෙන්නේ නැහැ. ඉතින් ඔය දෙන්නටම ස්ට්‍රෝං මැරේජ් ලයිෆ් එකක් තියෙනවා කියලා පෙන්නනවා. එහෙනම් අද රීඩින් එක ඉවරයි. මේ රීඩින් එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. තව තවලු ටැරෝ රීඩින්ස් බලන්න මාව ෆලෝ කරලා තියාගන්න. මගේ YouTube එකත් subscribe කරලා තියාගන්න. නම් තව රීඩින් එකකින් එනකම් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.